අපි අද බලමු ඔයාගේ ආදරවන්තයා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. ඉතින් ඔයාගේ හිතේ ඉන්න කෙනා කවුරු වුණත් ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ එයාගේ හිතේ ඔයා ගැන තියෙන සැබෑ හැඟීම මොකක්ද කියලා අද අපි මේ කාඩ් දෙකෙන් බලමු. ඔයාට ආදරය කරන ඔයාගේ හිත ගිය ඒ විශේෂ කෙනාව හිතින්ම අවාගෙන මේ රීඩින් එකට එකතු වෙන්න. ඉතින් Three of Wands මේ කාඩ් එකෙන් කියන්නේ හදට දැනෙන රිදවීමක් සහ පසුතැවීමක්. ඉතින් පළමුවෙන්ම ලැබිලා තියෙන්නේ Three of Wands කාඩ් එක. මේ කාඩ් එකෙන් පේන විදිහට එයා මේ වෙලාවේ ඉන්නේ යම්කිසි මානසික පීඩනයකින් හෝ පසුතැවීමකින්. ඔයාලා දෙන්න අතර මෑතකදී ඇති වුණ යම්කිසි බහින්බස් වීමක් හෝ දුරස් වීමක් හෝ සිත්‍රදීමක් ගැන එයා ගොඩක් හිතනවා. ඔයාට රිදවපු තැන් ගැන එයාගේ හිත ඇතුලේ ලොකු පසුතැවීමක් තියෙනවා. එයාට ඔයාව අමතක කරන්න බෑ. ඔයාගෙන් ලැබුණ ආදරය සහ ඔයා නැති පාළුව එයාගේ හදවතට ගොඩක් තදින් දැනෙනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේ එයා ගැන තරහෙන් හෝ දුකෙන් ඉන්නවා ඇති කියන බයත් එයාගේ හිතේ තියෙනවා. කවුරු කොච්චර හිටියත් නෑ තරම් වැඩක් නෑ. ඔයා තරම් එයාට වෙන කෙනෙක් දැනෙන්නේ නෑ. මේකෙන් කියන්නේ ඒක තමයි. ඉතින් අපි බලමු Four of Cups දෙවෙනි කාඩ් එකෙන්. ඒකෙන් පෙන්නන්නේ නිහඬ බව සහ මඟහැරීම සහ බලාපොරොත්තු. ඉතින් අපිට Four of කාඩ් එකෙන් පෙන්වන්නේ බාහිර ලෝකයෙන් ටිකක් ඈත් වෙලා තනියම කල්පනා කර කර ඉන්න බවක් තමයි පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති මෙයා මේ ගහක් යටට වෙලා කාවත් නැතුව තනියම ඉන්න බවක්. ඉතින් සමහර විට වටපිටාව දැනට එයාට වටපිටාවේ තියෙන වෙන කිසිම දෙයකට අවධානයක් දෙන්නේ නැහැ. එයාගේ මුළු මනසම නතර වෙලා තියෙන ඔයා ගාව. ඔයා ගැන තමයි හිතා මෙයා මේ තනියම ඉන්නේ. වෙන කාටවත් අවධානයක් දෙන්නේ නැතුව මේ මොකද්ද මේ උනේ කියන එක තමයි එයා කල්පනා කරන්නේ. සමහර විට එයා තමන්ගේ තියෙන ආඩම්බරකම නිසා හරි ඒ දන්නවනේ ඉතින් ලොකුකම ඒවා නිසා ඉතින් ලැජ්ජාව නිසා මේ වෙලාවේ එයා නිහඬව ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි එයාගේ සැබෑ තත්ත්වය තමයි විශ්වයෙන් එයාට වෙනත් අවස්ථා හෝ වෙනත් අය ආකර්ෂණය වුණත් එයා මේ වෙලාවේ ඒ හැම දෙයක්ම මඟහැරමින් තමයි ඉන්නේ. වෙන මොන අවස්ථාවක් එයා එක්කටවත් chance එකක් දෙන්නේ නැහැ. මොකද එයාට ඔයාව වටින නිසා. ඉතින් එයා ඒ හැමදේම මඟහැරගෙන මොකද එයා බලාපොරොත්තු වෙන්නේ ඔයා විතරයි. ඉතින් ඔයාගෙන් ලැබෙන ආදරය වෙන කාගෙන්වත් එයාට ලැබිලා නැහැ. ඒ නිසා එයා බලාපොරොත්තු වෙන්නේ ඔයා විතරයි. ඔයාගේ ආදරේ විතරයි. ඔයත් එක්ක ආයේ පරණ විදිහට කතා කරන්න, මේ ප්‍රශ්න විසඳගන්න එයා ගොඩක් බලාගෙන ඉන්න බව පෙන්වුම් කරනවා. මේ සමස්තයක් විදිහට බැලුවොත් එයා මේ වෙලාවේ ඉන්නේ ඔයා ගැන ගොඩාක් සංවේදී වෙලා එයාගේ අතින් උන වැරදි හදාගෙන ඔයාගේ හිත දිනා ගන්න එයාට උවමනාවක් තියෙන බව පෙන්වන්න කරනවා මේ රීඩින් එකෙන්. ඔයාගේ මේ රීඩින් එකෙන් මේක පෙන්වන්නේ පොසිටිව් අනාවැකි තමයි. ඉතින් එයා ඔයාට ගොඩක් ආදරේ වෙච්ච දේවල් ගැන එයා ගොඩක් පසුතැවෙනවා. එයාට ඕනේ ඔයත් එක්කම දුර ගමනක් යන්න. මොකද කවුරු කොච්චර හිටියත් ඔය දෙන්නගේ මතකයන් ගොඩක් එයාට තියෙනවා. ඕන කෙනෙක් එයි తాවකාලික ආව ගියාට ඔයත් එක ගොඩක් මතකයන් තියෙනවා. ඔයාගේ ආදරය එයාගේ හිතට තදින්ම දැනලා තියෙනවා. ඔයා වගේ කෙනෙක් ඔයා දීපු ආදරය වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. ඔයා වගේ හොඳ කෙනෙක් එයාට ලැබෙන්නෙත් නැහැ. ඔයා වගේ කැපකිරීම කරපු කෙනෙක් එයාට හොයාගන්නත් අමාරුයි බව දන්නම. ඒ වුණත් එයාගේ ආඩම්බරකම නිසා එයා අර කතා නොකර ඉන්නවා ලොකුකමට. එයා හැබැයි එයාට ලොකු උමනාවක් තියෙනවා කතා කරන්න. ඉතින් මේ කාඩ් දෙකෙන් එච්චරයි කියන්න තියෙන මට. ඉතින් ආව මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ රීඩින් දිගටම මම දානවා. ඔයාලට ඒවා බලන්න පුළුවන්. මතක ඇතුව බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙම වුණාම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. Oracle of Shashi නමින් මම මගේ Facebook page එකේ මම ඇක්ටිව් ඉන්නවා. TikTok එකෙත් ඇක්ටිව් ඉන්නවා. මේ වගේ දාන වීඩියෝ නෙවෙයි ඒ වගේ දාන්නේ. ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා.
ඉතින් ගිහින් එන්න අලුත් රීඩින් එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.